right අයිබෝන් කියලා විලියම් ශ්‍රී ලංකාව අපේ channel එකට මේ ටීම වල ඉල්ලන බලාපොරොත්තු වෙන කොහොමද අපි පෙවුනි account එකක් සරලවම සිට හදාගන්නේ කොහොමද කියලා A to Z මම වීඩියෝ කරා කියලා දෙන බලාපොරොත්තු වෙන නිවැරදිව පෙවුනි එක හදාගන්න ආකාරය ගැන හොඳයි අපි වීඩියෝ එකට ඔයාලට පුළුවන් මේකට Google එකේ සර්ච් කරගන්න පෙවුනිය කියලා මේ ආකාරයට මෙතන පෙවුනිය කියලා සර්ච් කරගත්තාට පස්සේ බලා ගන්න පුළුවන් මේකට වෙබ්සයිට් එක සාමාන්‍ය මේ පෙවුනිය කියලා කියන්නේ ඔයාලට මුදල් ලබා ගන්න මෙතන මුදල් රිසීව් කරගන්න සහ සෙන්ඩ් කරන්න සහ පේමන්ට් වගේ දේවල් කරන්න ගොඩක් ෆ්‍රීලාන්සර්ස් වැඩ කටයුතු වලට අපිට ගොඩක් උපයෝගකාරී වෙන මේ ඩිජිටල් මේ ෆයිනෑන්ස් ප්ලැට්ෆෝම් එකක් තමයි මේ පෙවුනිය කියලා කියනකොට බලා ගන්න පුළුවන් මේ ආකාරයට මේකේ විස්තර. ඒ වගේම මට මෙතන pevuniya.com කියන මෙන්න මේ URL එක හරහා මේ වෙබ්සයිට් එක වලට මේ පිවිසෙන්න පුළුවන් ගොඩක්ම මේ වෙබ්සයිට් මේ විදිහට බලා ගන්න පුළුවන් ගොඩක්ම මේ ෆ්‍රීලාන්ස් සම්බන්ධව වලට පේමන්ට් ලබා ගන්න වැදගත් වෙන වගේම e-commerce සම්බන්ධ වගේම content creation සම්බන්ධ වගේම digital marketing වගේම travel ඔයගේ බලා ගන්න පුළුවන් අපිට ඒ වගේම eBay pay සාමාන්‍යයෙන් Upwork Fiverr කරන මුදල් ගන්න පුළුවන් ඒ වගේම e-commerce පැත්තෙන් ගත්තොත් eBay එකේ eBay මේ Walmart වගේ platform වල earn කරන ඒවා වලට withdraw කර ගන්න පුළුවන් ඒ වගේම content creation ගත්තොත් ඔන්න වගේ තමයි තියෙන අපිට බලා ගන්න පුළුවන් මේ ආකාර විස්තර. right ඊට පස්සේ මේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන උඩ තියෙනවා register කියන option එක උඩ මෙයාකට click කරලා අපිට register වෙන්න පුළුවන්. නැත්නම් අලුත් ගිණුමක් අපිට හදා ගන්න හැකියාව තියෙනවා. right ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපිට අපේ account එකේ let's find the right account for you details එක අපිට බලා ගන්න පුළුවන් මේකෙදි freelance සම්බන්ධව වල payment ගන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේක දෙන්න ඕනේ. ඒ වගේම selling කටයුතු නැත්නම් online selling කටයුතු වල වැඩ කරන බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මේ online seller කියන option එක හරහා register ඒ වගේම වල affiliate marketing කරන එකෙන් නම් අනිවාර්යයෙන් මේක දෙන්න ඕනේ. ඒ වගේම personal account එක නැත්නම් individual account එකක් හදනවා අනිවාර්යයෙන්ම මෙන්න මේ individual කියන එක දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මම individual කියලා මෙතනදී සඳහන් කරන්න. ඊට බලා ගන්න පුළුවන් අපිට මේකෙදි get paid මේ ඔප්ෂන් තුනක් සඳහන් කරන් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් මේකෙදි මම දෙවෙනි ඔප්ෂන් එක මේක සිලෙක්ට් කරනවා. right මෙන්න වගේ දැනකට ආවට පස්සේ බලා ගන්න පුළුවන් අපිට ඇටස් වල අපිට මේ රෙජිස්ටර් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරගන්න පුළුවන් මේ ආකාරයට. right රෙජිස්ටර් ක්ලික් කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන Payoneer sign up කියලා අපිට මේ ආකාරයට ෆෝම් එකක් මට ලැබුණා.
මේ ෆෝම් එකේදී බලා ගන්න පුළුවන් අපිට පළවෙනිට මෙතන ඉන්ඩිවිඩුවල් කියන ඔප්ෂන් එක තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒ වගේම account එකක් හදන්න අවශ්‍ය නම් මෙන්න මෙතන මේ බිස්නස් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම ඉන්ඩිවිඩුවල් account එකක් හදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මම පර්සනල් account එකක් වෙනදී හදා ගන්න බලාපොරොත්තු නිසා මම ඉන්ඩිවිඩුවල් කියන මෙතන account type එක මෙතන තියෙන හරි නම් මේ තියෙන එකම. ඒ වගේම මෙතන තමන්ගේ first name එක මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ last name එක මෙන්න මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. right ඊළඟට අපිට තම email address එක මෙතන නැත්නම් මොන හරි කමක් නැහැ ඔයාලට ඔයාලගේ දැනට user email එක භාවිත කරන්න පුළුවන්. මෙතනදී account එක create කිරීම සඳහා අනිවාර්යයෙන්ම valid email එකක් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා. මේකට මොකද අපිට වෙනත් කටයුතු අනිවාර්යයෙන්ම මේ පැවුනිය සම්බන්ධව verification code වගේ දේවල් අපිට ලබා ගන්න අනිවාර්යයෙන්ම valid email එකක් අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාලමත් email එක මෙතන retype කරන්න පුළුවන්. ඊළඟට පුළුවන් date of birth එක නැත්නම් අපිට උපන්දිනය සිලෙක්ට් කරන් තියෙන මෙතනින්. right උපන්දිනය මේකට සිලෙක්ට් කරලා අපිට මෙන්න මෙතන අපිට captcha එකක් තියෙනවා fill කරන්න නැත්නම් Google captcha එක මෙතන I am not robot කියන option එක. right මේක බලා ගන්න පුළුවන් මේක. right දැන් තියෙන්නේ මේකට නිවැරදි මේ වචනයට දාලා රූප ටික අපිට සිලෙක්ට් කළා මේ ආකාරයට පහසුවෙන්ම recaptcha එක අපිට fill කර ගන්න පුළුවන්. නැත්නම් Google captcha එක අපිට fill කර ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන හරි ලකුණු වැටේ නිවැරදිව හරි ලකුණු වැටුණ නැත්නම් අනිවාර්යෙන් ඔයාලමත් රීට්‍රයි කරලා අපිට මේ රීට්‍රයි කරලා මේක වෙරිෆයි කර ගන්න ඕනේ. ඊටසේ පුළුවන් මෙතන next කියන එක දෙilla අපිට පළවෙනි පියවර සම්පූර්ණ කර ගන්න පුළුවන් අපිට. හොඳයි ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන තමන්ගේ ඇඩ්‍රස් එක. නැත්නම් අපිට පළවෙනියට දෙන්න ඉතනේ ගෙදර ස්ට්‍රීට් එක සහ නම්බර් එක අපිට මෙතන සඳහන් කරන්න පුළුවන්. මම සඳහන් කරන්න මේකට ස්ට්‍රීට් එක සහ නම්බර් එක. ඊට අපිට මේකට ටවුන් එක එහෙම නැත්නම් සිටි එක සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අපිට පෝස්ටල් කෝඩ් එක අපිට මෙතන ටයිප් කරන්න පුළුවන්. මම මගේ පෝස්ටල් කෝඩ් එක සඳහන් කරන්න. ඔයාලා පෝස්ටල් කෝඩ් එක හොයාගන්න ගැටලුවක් තියෙනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන Google එක ගිහලා මෙතන සර්ච් බාර් එකට ගිහලා නගරේ ටයිප් කරන්න මුලින්ම මේ ආකාරයට තමන්ගේ නගරේ මේකට මුලින්ම සඳහන් කළා. ඊට ඉදිරියෙන් පුළුවන් මේකට zip කියලා සඳහන් කරන්න පුළුවන්. මෙතන zip code කියලා මේකට ටයිප් කිරීමෙන් හරහා අපිට අපේ zip code එක හොයාගන්න පුළුවන්. මෙතන බලා ගන්න පුළුවන්. මගේ නගරයට අදාළ මේ තියෙන zip code එක තමන්ගේ නගරයට අදාළ zip code එක අංක 4ක කෝඩ් එකක් ලැබෙයි. ඊටස් මම කෝඩ් එක මම ඇතුළත් කරන්න මෙතන zip code එක. ඊළඟට ගන්න තියෙන අපේ මොබයිල් ෆෝන් නම්බර් එක මෙතන මේ ඇතුළත් කරන එක මම මගේ මොබයිල් ෆෝන් නම්බර් එක මෙතන ඇතුළත් කරලා පෙන්නන්න.
ඊට පස්සේ අපිට country code එක මෙතන සඳහන් කරන්න පුළුවන් අදාළ ඔයාලා විදිවිහෙන් code එක ගන්න බලාපොරොත්තු මම මෙතන තමන්ගේ country එක automatically IP address එක select කරලා තියෙයි. ඒ වගේම මම country එක select කරලා පෙන්නන්නේ මෙතනදී මම මගේ මෙතනදී country code එක මම මුලින්ම තෝරගන්න. ඊට පස්සේ පුළුවන් තමන්ට ඊට පස්සේ පුළුවන් මෙන්න මෙතන country code එක මේකට select කරගත්තට පස්සේ country code එක මේක select කරලා දැන් අපිට පුළුවන් phone number එක ඇතුළත් කරන්න පුළුවන් මේ ආකාරයට. ඊට පස්සේ පුළුවන් මෙතන send code කියන option එක බහිම මෙතන send code කියන මේ බටන් එක ක්ලික් කරලා code එක ගෙන්න ගන්න පුළුවන් තමන්ගේ mobile phone number එකට. ඒ වගේම code එක ලැබුණ නැත්නම් වට පුළුවන් තප්පර 30ක් මේ තප්පර 30 කාලයක් මෙතන රැඳී ඉඳලා වට code එක ආයෙමත් resend කරන්න පුළුවන් අපිට. නැවත send කරලා අපිට code එක ගෙන්න ගන්න හැකියාව තියෙනවා. මට පෙවුනේ කෝඩ් එක මේකට ලැබුණා මගේ නම්බර් එකට මම මෙතන ඇතුළත් කරලා පෙන්නන කෝඩ් එක. ඒත් කෝඩ් එක ටයිප් කරලා පුළුවන් මෙතන මේ next කියන බටන් එක උඩ ක්ලික් කරගන්න පුළුවන් මේ ආකාරයට. right හොඳයි ඊළඟට කරන් තියෙන්නේ තමන්ගේ පාස්වර්ඩ් එක මෙතන බලා ගන්න පුළුවන් enter password කියලා දිනවා මෙතන strong password එකක් ඇතුළත් කරන්න මම මගේ password එක මෙතන ඇතුළත් කරන්න. ඒ වගේම ආයෙමත් වල re-enter කරන්න පුළුවන් මෙතන re-type කරන්න පුළුවන් තමන් enter කරපු password එක. ඊට පස්සේ security question එකක් අපිට සලහන් කරන්න දිනවා මේකට. security question වගේම answer එකත් අපිට මෙතන දෙන්න ඕනේ මේකට. ඊළඟට අපේ identity card details ටික තමයි දෙන්න තියෙන්නේ මෙතනදී අපේ account එක verification කිරීම සඳහා කරෙන්න නිවැරදි identity card තොරතුරු අනිවාර්යයෙන් මෙතන ඇතුළත් කරන්න ඕනේ. පළවෙනිට දාන්න ඕනේ අපිට national ID කියන එක select කරලා තින්නේ. ඒ වගේම ඊළඟට අපිට ID එක number එක මෙයාකට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට පුළුවන් මෙතන I am not robot කියන option එකක් තියෙනවා. මෙන්න මේක උඩ click කරලා අපිට captcha එක මේ verify කරගන්න පුළුවන් මෙයාකට.
කැප්චර් එක වෙරිෆයි කරගත්තට පස්සේ වාට පුළුවන් මෙතන මේ next කියන එක උඩ ක්ලික් කරලා අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. right ඊළඟට බලා ගන්න පුළුවන් අපිට අවසාන පියවර විදිහට තියෙනවා අපේ bank account එක link කරන්න විතරයි තියෙන්නේ last පියවර විදිහට බලමු අපි කොහොමද නිවැරදිව මේකට bank account එකක් අපි link කරගන්න කියලා. ඔයාලට පුළුවන් මේකට bank එක select කරන්න තමන් භාවිතා කරන දැන්ට use කරන bank එකේ name එක දෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් commercial සම්පත් වගේ bank name එක අපිට මෙතන enter කරන්න පුළුවන්. සන්න පුළුවන් මෙතන branch code එක මේකට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට දාන්න පුළුවන් account number එක මේකට. දැන් ඊළඟට පුළුවන් අපිට මේකෙදි agreement දෙකට අනිවාර්යයෙන්ම tick එක දාන්න පුළුවන්. මෙයාලගේ term and conditions සහ privacy and cookies සහ මෙන්න මේ අනිකුත් pricing and fees කියන එකට tick එක දාලා වඩ පුළුවන්. මෙතන මේ submit කියන option එකට click කරලා අවසාන පියවර එහෙම නැත්නම් last පියවර අපිට මෙතනදී submit කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි බලා ගන්න පුළුවන් සාමාන්‍ය මෙන්න මේ වගේ මැසේජ් එකක් වලටයි. ඊට අපි මේකට login වෙන interface එකක් ඉල්ල දෙනවා. නැත්නම් පැවුන එකට login වෙන තැනට අවිල්ල දෙනවා. මෙතන අපිට email එක type කරන්න පුළුවන් මේකට තමන්ගේ. ඊළඟට පුළුවන් මෙතන password එක. නැත්නම් අපි හදාගත්තු password එක මෙතන මේකට සඳහන් කරලා පුළුවන්. කොට මෙතන මේ sign in option එක click කරලා අපේ account එකට sign වීම හැකියාව දෙනවා. ඊට පස්සේ වාට පුළුවන් මෙතන two step verification එක වලට මේ on කරන්න අවශ්‍ය on කරන්න පුළුවන්. මෙතන turn on කියන බටන් එකට ක්ලික් කළා. ඒ වගේම not now කියන option එකට ක්ලික් කළා අපිට මේක නොකරින්නත් පුළුවන් අපිට මේ විදිහට verification එක මෙතන two step verification එක. ඊට පස්සේ ඔයාලා මෙතන myaccount.pevune.com කියන මෙන්න මේ URL එක හරහා pevune එකට මෙයාකට නෝ බලා ගන්න පුළුවන්. ඊළඟට කරන්න තියෙන තමන්ගේ ප්‍රොෆයිල් එක අප්ඩේට් කරගන්න තියෙන මෙතන අප්ඩේට් කියන ඔප්ෂන් එකට ක්ලික් කරලා මෙතන security question ටිකක් අහනවා. security question එක සහ security answer ටිකක් අපිට මෙතන දෙන්න තියෙන්නේ. ඒවට අදාළව ඊළඟට කරන්න තියෙන මෙතන change කියන ඔප්ෂන් එකට ක්ලික් කරන්න පුළුවන්. එකෙන් බලා ගන්න පුළුවන් pevune එකේ අපිට mail එකක් කියලා දෙනවා. මෙයාකට please verify your mail කියලා වඩ පුළුවන්. මෙන්න මේ verify my email කියන option එකට click කරලා email account එක verify කරගන්න. අනිවාර්යෙන් අපිට account එක ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන්නට අවශ්‍ය නැහැ. අනිවාර්යෙන්ම මේ email verification එක අනිවාර්යෙන් අපි complete කරන්න ඕනේ ඔයාලට. හොඳයි ඔය ටික තමයි කියන්නේ. අපි ඊළඟ අලුත් වීඩියෝ එකකින් අත් තමයි. right I1 කියලා විලියම් ශ්‍රී ලංකාවේ channel එකට මේ ටීම වල ඉල්ලන බලාපොරොත්තු වෙන කොහොමද අපි pevune account එකක් සරලව මුල සිට හදාගන්නේ කොහොමද කියලා A to Z මම වීඩියෝ කරා කියලා දෙන බලාපොරොත්තු වෙන ඉවරදිව pevune එක හදාගන්න ආකාරය ගැන. හදා අපි වීඩියෝ එකට
ඔයාලට පුළුවන් මේකට Google එක සර්ච් කරගන්න පෙවුනිය කියලා මේ ආකාරයට. මෙතන පෙවුනිය කියලා සර්ච් කරගත්තාට පස්සේ බලා ගන්න පුළුවන් මේකට වෙබ්සයිට් එක. සාමාන්‍ය මේ පෙවුනිය කියලා කියන්නේ ඔයාලට මුදල් ලබා ගන්න මෙතන මුදල් රිසීව් කරගන්න සහ සෙන්ඩ් කරන්න සහ පේමන්ට් වගේ දේවල් කරන්න ගොඩක් ෆ්‍රීලාන්සර්ස් වැඩ කරන උන්ට අපිට ගොඩක් උපකාරී වෙන මේ ඩිජිටල් මේ ෆයිනෑන්ස් ප්ලැට්ෆෝම් එකක් තමයි මේ පෙවුනිය කියලා කියනකොට බලා ගන්න පුළුවන් මේ ආකාරයට මේකේ විස්තර. ඒ වගේම මට මෙතන pevuniya.com කියන මෙන්න මේ URL එක හරහා මේ වෙබ්සයිට් එක වලට මේ පීස් වෙන්න පුළුවන්. ගොඩක්ම මේ වෙබ්සයිට් මේ විදිහට බලා ගන්න පුළුවන්. ගොඩක්ම මේ ෆ්‍රීලාන්ස් සම්බන්ධව වලට පේමන්ට් ලබා ගන්න වැදගත් වෙන. ඒ වගේම e-commerce සම්බන්ධ, ඒ වගේම content creation සම්බන්ධ, ඒ වගේම digital marketing, ඒ වගේම travel ඔයගේ බලා ගන්න පුළුවන් අපිට. ඒ වගේම eBay pay සාමාන්‍යයෙන් Upwork, Fiverr කරන මුදල් ගන්න පුළුවන්. ඒ වගේම e-commerce පැත්තෙන් ගත්තොත් eBay එකේ eBay මේ Walmart වගේ platform වල earn කරන ඒවා වලට withdraw කර ගන්න පුළුවන්. ඒ වගේම content creation ගත්තොත් ඔන්න වගේ තමයි තියෙන අපිට බලා ගන්න පුළුවන් මේ ආකාර විස්තර. right ඊට පස්සේ මේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන උඩ තියෙනවා මේ register කියන option එක උඩ මෙයාකට click කරලා අපිට register වෙන්න පුළුවන්. නැත්නම් අලුත් ගිණුමක් අපිට හදා ගන්න හැකියාව තියෙනවා. right ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපිට අපේ account එකේ let's find the right account for you details එක අපිට බලා ගන්න පුළුවන්. මේකෙදි freelance සම්බන්ධව ඔයාලා payment ගන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේක දෙන්න ඕනේ. ඒ වගේම selling කටයුතු නැත්නම් online selling කටයුතු ඔයාලා වැඩ කරන බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මේ online seller කියන option එක හරහා register. ඒ වගේම ඔයාලා affiliate marketing කරන එකෙන් නම් අනිවාර්යයෙන් මේක දෙන්න ඕනේ. ඒ වගේම personal account එකක් නැත්නම් individual account එකක් හදනවා. අනිවාර්යයෙන්ම මෙන්න මේ individual කියන එක දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මම individual කියලා මෙතනදී සඳහන් කරන්න. ඊට බලා ගන්න පුළුවන් අපිට මේකෙදි get paid මේ ඔප්ෂන් තුනක් සඳහන් කරන් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් මේකෙදි මම දෙවෙනි ඔප්ෂන් එක මේක සිලෙක්ට් කරනවා. right මෙන්න වගේ දැනකට ආවට පස්සේ බලා ගන්න පුළුවන් අපිට ඊට පස්සේ අපිට මේ රෙජිස්ටර් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න පුළුවන් මේ ආකාරයට. right රෙජිස්ටර් ක්ලික් කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන pioneer sign up කියලා අපිට මේ ආකාරයට ෆෝම් එකක් මට ලැබුණා. මේ ෆෝම් එකේදී බලා ගන්න පුළුවන් අපිට පළවෙනිට මෙතන individual කියන ඔප්ෂන් එක තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒ වගේම account එකක් හදන්න අවශ්‍ය නම් මෙන්න මෙතන මේ business කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම individual account එකක් හදා ගන්න බලාපොරොත්තු වෙනවා. මම personal account එකක් වෙනදී හදා ගන්න බලාපොරොත්තු නිසා
මම ඉන්ඩිවිඩුවල් කියන මෙතන account type එක මෙතන තියෙන හරි නම් මේ තියෙන එකම. එයාගේ මෙතන තමන්ගේ first name එක මෙතන select කරන්න පුළුවන්. එයාගේ මෙතන තමන්ගේ last name එක මෙන්න මෙතන select කරන්න පුළුවන්. right ඊළඟට අපිට තම email address එක මෙතන නැත්නම් මොන හරි කමක් නැහැ ඔයාලට ඔයාලගේ දැනට user email එක භාවිත කරන්න පුළුවන් මෙතනදී account එක create කිරීම සඳහා අනිවාර්යයෙන්ම valid email එකක් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා මේකට. මොකද අපිට වෙනත් කටයුතු අනිවාර්යයෙන්ම මේ පැවුනේ සම්බන්ධව verification code වගේ දේවල් අපිට ලබා ගන්න අනිවාර්යයෙන්ම valid email එකක් අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාලමත් email එක මෙතන retype කරන්න පුළුවන්. ඊළඟට පුළුවන් date of birth එක නැත්නම් අපිට උපන් දිනය select කරන්න තියෙන්නේ මෙතනින්. right උපන් දිනය මේකට select කරලා අපිට මෙන්න මෙතන අපිට captcha එකක් තියෙනවා fill කරන්න නැත්නම් Google captcha එක මෙතන I am not robot කියන option එක. right මේක බලා ගන්න පුළුවන් මේක. right දැන් තියෙන්නේ මේක කරන්න ඉවරදී මේ වචනයට දාලා රූප ටික අපිට select කළා මේ ආකාරයට පහසුවෙන්ම recaptcha එක අපිට fill කරගන්න පුළුවන්. නැත්නම් Google captcha එක අපිට fill කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන හරි ලකුණු වැටේ නිවැරදිව හරි ලකුණු වැටුනේ නැත්නම් අනිවාර්යෙන් ඔයාලා එම රීට්‍රයි කරලා අපිට මේ රීට්‍රයි කරලා මේක වෙරිෆයි කරගන්න ඕනේ. ඊටසේ පුළුවන් මෙතන next කියන එක දෙilla අපිට පළවෙනි පියවර සම්පූර්ණ කරගන්න පුළුවන් අපිට. හොඳයි ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන තමන්ගේ ඇඩ්‍රස් එක නැත්නම් අපිට පළවෙනියට දෙන්න ඉතනේ ගෙදර ස්ට්‍රීට් එක සහ නම්බර් එක අපිට සඳහන් කරන්න පුළුවන්. මම සඳහන් කරන්න මේකට ස්ට්‍රීට් එක සහ නම්බර් එක. ඊට අපිට මේකට ටවුන් එක එහෙම නැත්නම් සිටි එක සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අපිට postal code එක අපිට මෙතන type කරන්න පුළුවන්. මම මගේ postal code එක සඳහන් කරන්න. ඔයාලා postal code එක හොයාගන්න ගැටලුවක් තියෙනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන Google එක ගිහලා මෙතන search bar එකට ගිහලා නගරේ type කරන්න මුලින් මේ ආකාරයට තමගේ නගරේ මේ ආකාරයට මුලින්ම සඳහන් කරලා ඊට ඉදිරියෙන් පුළුවන් මේ ආකාරයට zip කියලා සඳහන් කරන්න පුළුවන්. මෙතන zip code කියලා මේ ආකාරයට type කිරීමෙන් හරහා අපිට අපේ zip code එක හොයාගන්න පුළුවන්. මෙතන බලා ගන්න පුළුවන්. මගේ නගරයට අදාළ මේ තියෙන zip code එක තමන්ගේ නගරයට අදාළ zip code එක අංක 4ක කෝඩ් එකක් ලැබෙයි. ඊට මම කෝඩ් එක මම ඇතුළත් කරන්න මෙතන zip code එක. ඊළඟට ගන්න තියෙන අපේ මොබයිල් ෆෝන් නම්බර් එක මෙතන මේ ඇතුළත් කරන එක මම මගේ මොබයිල් ෆෝන් නම්බර් එක මෙතන ඇතුළත් කරලා බලන්න.
ඊට පස්සේ අපිට country code එක මෙතන සඳහන් කරන්න පුළුවන් අදාළ ඔයාලා VPN code එක ගන්න බලාපොරොත්තු මම මෙතන තමන්ගේ country එක automatically IP address එක select කරලා තියෙයි. ඒ වගේම මම country select කරලා පෙන්නන්නේ මෙතනදී මම මගේ මෙතනදී country code එක මම මුලින්ම තෝරගන්න. ඊට පස්සේ පුළුවන් තමන්ට ඊට පස්සේ පුළුවන් මෙන්න මෙතන country code එක මේකට select කරගත්තට පස්සේ country code එක මේක select කරලා දැන් අපිට පුළුවන් phone number එක ඇතුළත් කරන්න පුළුවන් මේ ආකාරයට. ඊට පස්සේ පුළුවන් මෙතන send code කියන option එක බහිම send code කියන මේ බටන් එක ක්ලික් කරලා code එක ගෙන්න ගන්න පුළුවන් තමන්ගේ mobile phone number එකට. ඒ වගේම code එක ලැබුණ නැත්නම් වට පුළුවන් තප්පර 30ක් මේ තප්පර 30 කාලයක් මෙතන රැඳී ඉඳලා වට code එක ආයමත් resend කරන්න පුළුවන් අපිට. නැවත send කරලා අපිට code එක ගෙන්න ගන්න හැකියාව දිනවා. මට පෙවුනේ කෝඩ් එක මේකට ලැබුණා මගේ නම්බර් එකට මම මෙතන ඇතුළත් කරලා පෙන්නන කෝඩ් එක. ඒ කෝඩ් එක ටයිප් කරලා පුළුවන් මෙතන මේ next කියන බටන් එක උඩ ක්ලික් කරගන්න පුළුවන් මේ ආකාරයට. right හොඳයි ඊළඟට කරන් තියෙන්නේ තමන්ගේ පාස්වර්ඩ් එක මෙතන බලා ගන්න පුළුවන් enter password කියලා දිනවා මෙතන strong password එකක් ඇතුළත් කරන්න මම මගේ password එක මෙතන ඇතුළත් කරන්න. ඒ වගේම ආයමත් වල re-enter කරන්න පුළුවන් මෙතන re-type කරන්න පුළුවන් තමන් enter කරපු password එක. ඊට පස්සේ security question එකක් අපිට සඳහන් කරන්න තියෙනවා මේකට. security question වගේම answer එකකුත් අපිට දෙන්න ඕනේ මේ ආකාරයට. ඊළඟට අපේ identity card details ටික තමයි දෙන්න තියෙන්නේ මෙතනදී අපේ account එක verification කිරීම සඳහා නිවැරදි identity card තොරතුරු අනිවාර්යයෙන් මෙතන ඇතුළත් කරන්න ඕනේ. පළවෙනිට දානවා අපිට national ID කියන එක select කරලා තියෙන්නේ. ඒ වගේම ඊළඟට අපිට ID එක number එක මෙයාකට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට පුළුවන් මෙතන I am not robot කියන option එකක් තියෙනවා. මෙන්න මේක උඩ click කරලා අපිට captcha එක මේ verify කරගන්න පුළුවන් මෙයාකට.
කැප්චර් එක වෙරිෆයි කරගත්තට පස්සේ වාට පුළුවන් මෙතන මේ next කියන එකට ක්ලික් කරලා අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. right ඊළඟට බලා ගන්න පුළුවන් අපිට අවසාන පියවර විදිහට තියෙන අපේ බැංක් account එක link කරන්න විතරයි තියෙන්නේ last පියවර විදිහට බලමු අපි කොහොමද නිවැරදිව මේකට බැංක් account එකක් අපි link කරගන්න කියලා. ඔයාලට පුළුවන් මේකට බැංක් එක select කරන්න තමන් භාවිතා කරන දැන්ට use කරන බැංක් එකේ name එක දෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් commercial සම්පත් වගේ බැංක් name එක අපිට මෙතන enter කරන්න පුළුවන්. සන්න පුළුවන් මෙතන branch code එක මේකට සඳහන් කරන්න පුළුවන්. හරි ඊළඟට දාන්න පුළුවන් account number එක මේකට. දැන් ඊළඟට පුළුවන් අපිට මේකෙදි agreement දෙකට අනිවාර්යයෙන්ම tick එක දාන්න පුළුවන්. මෙයාලගේ term and conditions සහ privacy and cookies සහ මෙන්න මේ අනිකුත් pricing and fees කියන එකට tick එක දාලා වඩ පුළුවන්. මෙතන මේ submit කියන option එකට click කරලා අවසාන පියවර නැත්නම් last පියවර අපිට මෙතනදී submit කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි බලා ගන්න පුළුවන් සාමාන්‍ය මෙන්න මේ වගේ මැසේජ් එකක් වලටයි. ඊට අපි මේකට login වෙන ඉන්ටර්ෆේස් එකක් දෙනවා. මෙතන පැවුන එකට login එක තැනට අවිලා දෙනවා. මෙතන අපිට email එක type කරන්න පුළුවන් මේකට තමන්ගේ. ඊළඟට පුළුවන් මෙතන password එක. නැත්නම් අපි හදාගත්තු password එක මෙතන මේකට සඳහන් කරලා පුළුවන්. කොට මෙතන මේ sign in option එක click කරලා අපේ account එකට sign in හැකියාව දෙනවා. ඊට පස්සේ වාට පුළුවන් මෙතන two step verification එක වලට මේ on කරන්න අවශ්‍ය on කරන්න පුළුවන්. මෙතන turn on කියන බටන් එකට ක්ලික් කළා. ඒ වගේම not now කියන option එකට ක්ලික් කරලා අපිට මේක නොකරින්නත් පුළුවන්. අපිට මේ මෙතන verification එක මෙතන two step verification එක. ඊට පස්සේ ඔයාලා මෙතන myaccount.payoneer.com කියන මෙන්න මේ URL එක හරහා payoneer එකට මෙයාකට එනවා බලා ගන්න පුළුවන්. ඊළඟට කරන්න තියෙන තමන්ගේ ප්‍රොෆයිල් එක අප්ඩේට් කරගන්න තියෙන මෙතන අප්ඩේට් කියන ඔප්ෂන් එකට ක්ලික් කරලා මෙතන security question ටිකක් අහනවා. security question එක සහ security answer ටිකක් අපිට මෙතන දෙන්න තියෙන්නේ. ඒවට අදාළව ඊළඟට කරන්න තියෙන මෙතන change කියන ඔප්ෂන් එකට ක්ලික් කරන්න පුළුවන්. එකෙන් බලා ගන්න පුළුවන් payoneer එකේ අපිට mail එකක් කියලා දෙනවා. මෙයාකට please verify your mail කියලා වඩ පුළුවන්. මෙන්න මේ verify my email කියන option එකට ක්ලික් කරලා email account එක verify කරගන්න. අනිවාර්යෙන් අපිට account එක ඉදිරියට වැඩ කටයුතු කරගෙන යවට අවශ්‍ය නැහැ. අනිවාර්යෙන්ම මේ email verification එක අනිවාර්යෙන් අපි complete කරන්න ඕනේ ඔයාලට. හොඳයි ඔය ටික තමයි කියන්නේ. අපි ඊළඟ අලුත් වීඩියෝ එකකින් නැවත තමයි. right අයිබෝන් කියලා විලියම් ශ්‍රී ලංකාවේ channel එකට මේ ටීම අද ඉල්ලන බලාපොරොත්තු වෙන කොහොමද අපි payoneer account එකක් සරලව මුල සිට හදාගන්නේ කොහොමද කියලා A to Z මම වීඩියෝ කරා කියලා දෙන බලාපොරොත්තු වෙන නිවැරදිව payoneer එක හදාගන්න ආකාරය ගැන. හොඳයි අපි වීඩියෝ එකට
ඔයාලට පුළුවන් මේකට Google එක සර්ච් කරගන්න පෙවුනිය කියලා මේ ආකාරයට. මෙතන පෙවුනිය කියලා සර්ච් කරගත්තාට පස්සේ බලා ගන්න පුළුවන් මේකට වෙබ්සයිට් එක. සාමාන්‍ය මේ පෙවුනිය කියලා කියන්නේ ඔයාලට මුදල් ලබා ගන්න එහෙම නැත්නම් මුදල් රිසීව් කරගන්න සහ සෙන්ඩ් කරන්න සහ පේමන්ට් වගේ දේවල් කරන්න ගොඩක් ෆ්‍රීලාන්සර්ස් වැඩ කටයුතු වලට අපිට ගොඩක් උපකාරී වෙන මේ ඩිජිටල් මේ ෆයිනෑන්ස් ප්ලැට්ෆෝම් එකක් තමයි මේ පෙවුනිය කියලා කියනවට බලා ගන්න පුළුවන් මේ ආකාරයට මේකේ විස්තර. ඒ වගේම මට මෙතන payoneer.com කියන මෙන්න මේ URL එක හරහා මේ වෙබ්සයිට් එක වලට මේ පීස් වෙන්න පුළුවන්. ගොඩක්ම මේ වෙබ්සයිට් මේ විදිහට බලා ගන්න පුළුවන්. ගොඩක්ම මේ ෆ්‍රීලාන්ස් සම්බන්ධව වලට පේමන්ට් ලබා ගන්න වැදගත් වෙන. ඒ වගේම e-commerce සම්බන්ධ, ඒ වගේම content creation සම්බන්ධ, ඒ වගේම digital marketing, ඒ වගේම travel ඔයගේ බලා ගන්න පුළුවන් අපිට. ඒ වගේම eBay pay සාමාන්‍යයෙන් Upwork, Fiverr කරන මුදල් ගන්න පුළුවන්. ඒ වගේම e-commerce පැත්තෙන් ගත්තොත් eBay එකේ eBay මේ Walmart වගේ platform වල earn කරන ඒවා වලට withdraw කර ගන්න පුළුවන්. ඒ වගේම content creation ගත්තොත් ඔන්න වගේ තමයි තියෙන අපිට බලා ගන්න පුළුවන් මේ ආකාර විස්තර. right ඊට පස්සේ මේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන උඩ තියෙනවා මේ register කියන option එක උඩ මෙයාකට click කරලා අපිට register වෙන්න පුළුවන්. නැත්නම් අලුත් ගිණුමක් අපිට හදා ගන්න හැකියාව තියෙනවා. right ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපිට අපේ account එකේ let's find the right account for you details එක අපිට බලා ගන්න පුළුවන්. මේකෙදි freelance සම්බන්ධව ඔයාලා payment ගන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේක දෙන්න ඕනේ. ඒ වගේම selling කටයුතු නැත්නම් online selling කටයුතු ඔයාලා වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මේ online seller කියන option එක හරහා register. ඒ වගේම ඔයාලා affiliate marketing කරන එකෙන් නම් අනිවාර්යයෙන් මේක දෙන්න ඕනේ. ඒ වගේම personal account එකක් නැත්නම් individual account එකක් හදනවා අනිවාර්යයෙන්ම මෙන්න මේ individual කියන එක දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මම individual කියලා මෙතනදී සඳහන් කරන්න. ඊට බලා ගන්න පුළුවන් අපිට මේකෙදි get paid මේ ඔප්ෂන් තුනක් සඳහන් කරන් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් මේකෙදි මම දෙවෙනි ඔප්ෂන් එක මේක සිලෙක්ට් කරනවා. right මෙන්න වගේ දැනකට ආවට පස්සේ බලා ගන්න පුළුවන් අපිට හැටියස් වල අපිට මේ රෙජිස්ටර් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරගන්න පුළුවන් මේ ආකාරයට. right රෙජිස්ටර් ක්ලික් කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන payoneer sign up කියලා අපිට මේ ආකාරයට ෆෝම් එකක් මට ලැබුණා. මේ ෆෝම් එකේදී බලා ගන්න පුළුවන් අපිට පළවෙනිට මෙතන individual කියන ඔප්ෂන් එක තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒ වගේම account එකක් හදන්න අවශ්‍ය නම් මෙන්න මෙතන මේ business කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම individual account එකක් හදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මම personal account එකක් වෙනදී හදා ගන්න බලාපොරොත්තු නිසා
මම ඉන්ඩිවිඩුවල් කියන මෙතන account type එක මෙතන තියෙන හරි නම් මේ තියෙන එකම. ඒ වගේම මෙතන තමන්ගේ first name එක මෙතන select කරන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ last name එක මෙන්න මෙතන select කරන්න පුළුවන්. right ඊළඟට අපිට තම email address එක මෙතන නැත්නම් මොන හරි කමක් නැහැ ඔයාලට ඔයාලගේ දැනට user email එක භාවිත කරන්න පුළුවන්. මෙතනදී account එක create කිරීම සඳහා අනිවාර්යයෙන්ම valid email එකක් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා මේකට. මොකද අපිට වෙනත් කටයුතු අනිවාර්යයෙන්ම මේ පැවුනිය සම්බන්ධව verification code වගේ දේවල් අපිට ලබා ගන්න අනිවාර්යයෙන්ම valid email එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාලමත් email එක මෙතන retype කරන්න පුළුවන්. ඊළඟට බලන්න date of birth එක නැත්නම් අපිට උපන් දිනය select කරන්න තියෙන්නේ මෙතන. right උපන් දිනය මේකට select කරලා අපිට මෙන්න මෙතන අපිට captcha එකක් තියෙනවා fill කරන්න. නැත්නම් Google captcha එක මෙතන I am not robot කියන option එක. right මේක බලා ගන්න පුළුවන් මේක. right දැන් තියෙන්නේ මේකට නිවැරදි මේ වචනයට දාලා රූප ටික අපිට select කළා මේ ආකාරයට පහසුවෙන්ම recaptcha එක අපිට fill කර ගන්න පුළුවන්. නැත්නම් Google captcha එක අපිට fill කර ගන්න පුළුවන්. right ඊට පස්සේ මෙතන හරි ලකුණු වැටේ නිවැරදිව හරි ලකුණු වැටුනේ නැත්නම් අනිවාර්යෙන් ඔයාලා එමත් retry කරලා අපිට මේ retry කරලා මේක verify කර ගන්න ඕනේ. ඊට බලන්න මෙතන next කියන එක දෙilla අපිට පළවෙනි පියවර සම්පූර්ණ කර ගන්න පුළුවන් අපිට. හොඳයි ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන තමන්ගේ address එක. නැත්නම් අපිට පළවෙනියට දෙන්න ඉතනේ ගෙදර ස්ට්‍රීට් එක සහ නම්බර් එක අපිට මෙතන සඳහන් කරන්න පුළුවන්. මම සඳහන් කරන්නේ මේකට ස්ට්‍රීට් එක සහ නම්බර් එක. ඊට අපිට මේකට ටවුන් එක එහෙම නැත්නම් සිටි එක සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අපිට postal code එක අපිට මෙතන type කරන්න පුළුවන්. මම මගේ postal code එක සඳහන් කරන්න. ඔයාලා postal code එක හොයාගන්න ගැටලුවක් තියෙනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන Google එක ගිහලා මෙතන search bar එකට ගිහලා නගරේ type කරන්න මුලින්ම මේ ආකාරයට තමන්ගේ නගරේ මේ ආකාරයට මුලින්ම සඳහන් කරලා ඊට ඉදිරියෙන් පුළුවන් මේ ආකාරයට zip කියලා සඳහන් කරන්න පුළුවන්. මෙතන zip code කියලා මේ ආකාරයට type කිරීමෙන් හරහා අපිට අපේ zip code එක හොයාගන්න පුළුවන්. මෙතන බලා ගන්න පුළුවන්. මගේ නගරයට අදාළ මේ තියෙන zip code එක තමන්ගේ නගරයට අදාළ zip code එක අංක 4ක කෝඩ් එකක් ලැබෙයි. ඊට මම කෝඩ් එක මම ඇතුළත් කරන්න මෙතන zip code එක. ඊළඟට ගන්න තියෙන අපේ මොබයිල් ෆෝන් නම්බර් එක මෙතන මේ ඇතුළත් කරන එක. මම මගේ මොබයිල් ෆෝන් නම්බර් එක මෙතන ඇතුළත් කරලා බලන්න.
ඊට අපිට country code එක මෙතන සදාන් කරන්න පුළුවන් අදාළ ඔයාලා verification code එක ගන්න බලාපොරොත්තු මම මෙතන තමන්ගේ country එක automatically IP address එක select කරලා තියෙයි. ඒ වගේම මම country select කරලා බෙන්නන්නේ මෙතනදී මම මගේ මෙතනදී country code එක මම මුලින්ම තෝරගන්න. ඊට පස්සේ පුළුවන් තමන්ට ඊට පස්සේ පුළුවන් මෙන්න මෙතන country code එක මේකට select කරගත්තට පස්සේ country code එක මේක select කරලා දැන් අපිට පුළුවන් phone number එක ඇතුළත් කරන්න පුළුවන් මේ ආකාරයට. ඊට පස්සේ පුළුවන් මෙතන send code කියන option එක බහිම මෙතන send code කියන මේ බටන් එක ක්ලික් කරලා code එක ගෙන්න ගන්න පුළුවන් තමන්ගේ mobile phone number එකට. ඒ වගේම code එක ලැබුණ නැත්නම් වට පුළුවන් තප්පර 30ක් මේ තප්පර 30 කාලයක් මෙතන රැඳී ඉඳලා වට code එක ආයමත් resend කරන්න පුළුවන් අපිට. නැවත send කරලා අපිට code එක ගෙන්න ගන්න හැකියාව තියෙනවා. මට පෙවුනේ කෝඩ් එක මේකට ලැබුණා මගේ නම්බර් එකට මම මෙතන ඇතුළත් කරලා පෙන්නන කෝඩ් එක. කෝඩ් එක ටයිප් කරලා පුළුවන් මෙතන මේ next කියන බටන් එක උඩ ක්ලික් කරගෙන පුළුවන් මේ ආකාරයට. හොඳයි ඊළඟට කරන් තියෙන්නේ තමන්ගේ පාස්වර්ඩ් එක මෙතන බලා ගන්න පුළුවන් enter password කියලා දිනවා මෙතන strong password එකක් ඇතුළත් කරන්න මම මගේ password එක මෙතන ඇතුළත් කරන්න. ඒ වගේම ආයෙමත් වල re-enter කරන්න පුළුවන් මෙතන re-type කරන්න පුළුවන් තමන් enter කරපු password එක. ඊට පස්සේ security question එකක් අපිට සඳහන් කරන්න දිනවා මේකට. security question ඒ වගේම answer එකත් අපිට මෙතන දෙන්න ඕනේ මේ ආකාරයට. ඊළඟට අපේ identity card details ටික තමයි දෙන්න තියෙන්නේ මෙතනදී අපේ account එක verification කිරීම සඳහා නිවැරදි identity card තොරතුරු අනිවාර්යයෙන් මෙතන ඇතුළත් කරන්න ඕනේ. පළවෙනිට දානවා අපිට national ID කියන එක select කරලා තියෙන්නේ. ඒ වගේම ඊළඟට අපිට ID එක number එක මේකට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට පුළුවන් මෙතන I am not robot කියන option එකක් තියෙනවා. මෙන්න මේක උඩ click කරලා අපිට captcha එක මේ verify කරගන්න පුළුවන් මේකට.
කැප්චර් එක වෙරිෆයි කරගත්තට පස්සේ වාට පුළුවන් මෙතන මේ next කියන එක උඩ ක්ලික් කරලා අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. right ඊළඟට බලා ගන්න පුළුවන් අපිට අවසාන පියවර විදිහට තියෙන අපේ බැංක් account එක link කරන්න විතරයි තියෙන්නේ අවස last පියවර විදිහට බලමු අපි කොහොමද නිවැරදිව මේකට බැංක් account එකක් අපි link කරගන්න කියලා. ඔයාලට පුළුවන් මේකට බැංක් එක select කරන්න තමන් භාවිතා කරන දැන්ට use කරන බැංක් එකේ name එක දෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් commercial සම්පත් වගේ බැංක් name එක අපිට මෙතන enter කරන්න පුළුවන්. සන්න පුළුවන් මෙතන branch code එක මේකට සඳහන් කරන්න පුළුවන්. හරි ඊළඟට දාන්න පුළුවන් account number එක මේකට. දැන් ඊළඟට පුළුවන් අපිට මේකෙදි agreement දෙකට අනිවාර්යයෙන්ම tick එක දාන්න පුළුවන්. මෙයාලගේ term and conditions සහ privacy and cookies සහ මෙන්න මේ අනිකුත් pricing and fees කියන එකට tick එක දාලා වඩ පුළුවන්. මෙතන මේ submit කියන option එකට click කරලා අවසාන පියවර නැත්නම් last පියවර අපිට මෙතනදී submit කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි බලා ගන්න පුළුවන් සාමාන්‍ය මෙන්න මේ වගේ මැසේජ් එකක් වලටයි. ඇටියස් අපි මේකට login වෙන ඉන්ටර්ෆේස් එකක් දෙනවා. මෙතන පැවුන එකට login එක තැනට අවිලා දෙනවා. මෙතන අපිට email එක type කරන්න පුළුවන් මේකට තමන්ගේ. ඊළඟට පුළුවන් මෙතන password එක. නැත්නම් අපි හදාගත්තු password එක මෙතන මේකට සඳහන් කරලා පුළුවන්. කොට මෙතන මේ sign in option එක ක්ලික් කරලා අපේ account එකට sign වීම හැකියාව දෙනවා. ඊට පස්සේ වාට පුළුවන් මෙතන two step verification එක වලට මේ on කරන්න අවශ්‍ය නැහැ. on කරන්න පුළුවන් මෙතන turn on කියන බටන් එක ක්ලික් කරලා වගේම not now කියන option එක ක්ලික් කරලා අපිට මේක නොකරින්නත් පුළුවන්. අපිට මේ මෙතන verification එක මෙතන two step verification එක ඊට පස්සේ ඔයාලා මෙතන myaccount.payoneer.com කියන මෙන්න මේ URL එක හරහා payoneer එකට මෙයාකට නෝ බලා ගන්න පුළුවන්. ඊළඟට කරන්න තියෙන තමන්ගේ ප්‍රොෆයිල් එක අප්ඩේට් කරගන්න තියෙන මෙතන අප්ඩේට් කියන ඔප්ෂන් එකට ක්ලික් කරලා මෙතන security question ටිකක් අහනවා. security question එක සහ security answer ටිකක් අපිට මෙතන දෙන්න තියෙන්නේ. ඒවට අදාළව ඊළඟට කරන්න තියෙන මෙතන change කියන ඔප්ෂන් එකට ක්ලික් කරන්න පුළුවන්. ඇටයගෙන් බලා ගන්න පුළුවන් payoneer එකේ අපිට mail එකක් කියලා දෙනවා. මෙයාකට please verify your mail කියලා වඩ පුළුවන්. මෙන්න මේ verify my email කියන option එක උඩ ක්ලික් කරලා email account එක verify කරගන්න. අනිවාර්යෙන් අපිට account එක ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන්නට අවශ්‍ය නැහැ. අනිවාර්යෙන්ම මේ email verification එක අනිවාර්යෙන් අපි complete කරන්න ඕනේ ඔයාලට. දැන් ඔය ටික තමයි කියන්නේ. අපි ඊළඟ අලුත් වීඩියෝ එකකින් නැවත